guys, welcome back to my YouTube channel Sandhu Rosari Live. හැමෝම ගොඩක් හොඳින් කියලා හිතනවා. ඉතින් අද 2025 මැයි මාසේ 25 වෙනිදා මේ vlog එක ඔයගොල්ලොත් එක්ක share කරගන්නකොට නම් ටිකක් විතර දවස් ගිහින් තියෙන්නේ. but මේ vlog එකේ තාමත් රසවත්. ඉතින් අනිවාර්යෙන්ම skip නොකර ටිකටම එකතු වෙලා ඉන්න කියලා මම මුලින්ම ඔයගොල්ලන්ට ආරාධනා කරනවා. ඉතින් අද අපේ නැන්දාගේ birthday එක. ඉතින් නැන්දව බර්ත්ඩේ එකට එක්කගෙන ඉනවා කියලා අපි කිව්වේ නැහැ. අපි වෙන ගමනක් යන විදියට plan කරලා නැන්දව මෙතනට එක්කගෙන ආවා. ඉතින් එයා මෙතනට එනකන් දන්නේ නැහැ එයා මෙතනට තමයි ආවේ කියලා. අද අපි ආවේ ඩන්කි රෙස්ටුරන්ට් දුම්මල ගෙනියේ. ඉතින් මගේ වීඩියෝස් මුලින්දම බලන කෙනෙක් නම් ඔයා මෙතනත් අනිවාර්යෙන්ම දන්නවා. අපි හිතුවා ඩිනර් වලට කලින් කේක් එක කට් කරොත් හොඳයි කියලා. ඉතින් මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ සොනාලි ඔයාට ගොඩාක් ලස්සනට ඒ වගේම හරිම රසවත් විදිහට කේක් එක හදලා තිබුණා. ඉතින් thank you so much. Happy birthday to you. Happy birthday to you. Happy birthday dear Papa. Happy birthday to you. ඉතින් ආදරණීය ජනට් නැන්දේ ඔයාට නිදුක් නිරෝගී දීර්ඝාෂ පිරුණු සුබම සුබ උපන්දිනයක් වේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි හැමදාම සතුට විතරක්ම ලැබෙන්නේ කියලාත් මම ප්‍රාර්ථනා කරනවා. අපේ නැන්ද හරිම ආදරණීය චරිතයක්. එයා ගොඩාක් වෙලාවට කිසිම දෙයක් ගැන නෙගටිව් හිතන්නේ නැති හැමෝටම ගොඩාක් ආදරය කරන හරිම ආදරණීය අම්මා කෙනෙක්. ඔයගොල්ලන්ට මතක නම් මම නිතරම කෑම පෙන්නනවා නැන්දා එව්වේ නැන්දා උයලා දුන්නේ නැන්දා දුන්නේ කියලා. ඉතින් මේ ඉන්නේ නැන්දා අම්මයි හස්බන්ඩුයි නැති වුණාත් මාවත් ගොඩක් ආදරෙන් බලා ගන්න මට රසට කෑම ටික හදලා දෙන්නේ මේ නැන්දා. ඉතින් ඇත්තටම හරිම අමාරුයිනේ හැමෝම එකම විදිහට හිතාන්න. ඒ වුණාට අපේ නැන්දට පුළුවන්. ඉතින් එහෙම බලනකොට එයා හරිම උසස් කෙනෙක්. ඉතින් ඒත් එක්කම අපි නැන්දව සර්ප්‍රයිස් කරන්න තමයි අද හිතාගෙන ඉන්නේ. එයා කැමතිම දෙයක් අපේ නංගි අරන් දෙන්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් දිගටම එකතු වෙලා ඉන්න නැන්දා කොහොමද සර්ප්‍රයිස් වෙන්නේ කියලා බලන්න. ගයිස් ඕගොල්ලන්ට මතක් කරන්න ඕන ඕගොල්ලොත් මෙයාවට ඉන්න කෙනෙක් නම් මේ ඩන්කි එකට ගියාම ඇත්තටම හොඳ ඔප්ෂන් එකක් තියෙනවා. මොකද බර්ත්ඩේ ඇනිවර්සරි වගේ අවස්ථාවලදී ඕගොල්ලන්ට මෙතන සින් කරන අය ඉන්නවනේ. ඉතින් ඒගොල්ලන්ට කියලා බර්ත්ඩේ සෝං එක වුණත් විශ් කරව ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම මේක හොඳ ඔප්ෂන් එකක් මේ වගේ රෙස්ටුරන්ට් එකක තියෙන. ඉතින් දිගටම එකතු වෙලා ඉන්නකො එහෙනම් මොකද වෙන්නේ කියලා බලන්න ඉස්සරහට. හයි අද අපේ ජන නැන්දගේ බර්ත්ඩේ එක. ඉතින් අද අපි කට්ටියම ආවා ඒක සෙලිබ්‍රේට් කරන්න. උන්කලා මුලින් දැක්කා. දැන් අපි ඩිනර් ගන්න තමයි යන්නේ. ඉතින් දිගටම එකතු වෙලා ඉන්න. දැන් නම් ගයිස් අපේ ඩිනර් ටයිම් එක. ඉතින් ඩිනර් වලට ආසම දේවල් කීපයක් ඕඩර් කරා. ඒ අතරතුර පීට්සා නම් ගයිස් ඩන්කි. හැපි වෙයි ඔබ යද්දී. හැබැයි ඉතින් නංගිට වෙනම thank you කියන්න ඕන. හරිද අපේ බැග් දේවල් නංගි කරනවා. ගයිස් පීට්සා ගැන කීකී හිටියේ මම හිතන්නේ නම් පීට්සා හට් එකේ පීට්සා වලටත් වැඩිය ඇත්තටම ඩන්කි එකේ පීට්සා ක්වොලිටි කියලා. ඉතින් ඕගොල්ලොත් මෙතනට ඇවිත් try කරලා ඇති. ඇත්තටම ඕගොල්ලන්ට එහෙම රසට දැනෙලා තියෙනවා නම් මට පොඩ්ඩක් පහලින් කමෙන්ට් කරන් යන්න ඕගොල්ලන් පීට්සා හට් එකේ පීට්සා වලටද කැමති මෙතන පීට්සා වලටද කැමති කියලා.
ඩිනර් එක අරගෙන ඉවරයි. ඉතින් ඊට පස්සේ අපි ඩෙසර්ට් එකට අයිස්ක්‍රීම් වගේම ෆෘට් සලාඩ් ඕඩර් කරා. ඉතින් ඒ දෙකත් හරිම රසට තිබුණා. දැන් ඉතින් තියෙන්නේ අපේ සර්ප්‍රයිස් එක බලන්න. ඉතින් අපි බලමුද එහෙනම් කොහොමද සර්ප්‍රයිස් එක කියලා. ඉතින් ඇත්තටම ඔයගොල්ලෝ ටිකටම බලාගෙන ඉන්න අපේ නැන්දා කොහොමද සර්ප්‍රයිස් වෙන්නේ කියලා බලන්න. ගයිසල මේ තියෙන ඉතින් නැන්දට මම අරන් දුන්න gift එක. ඉතින් නැන්දා මේ gift එකටත් ගොඩක් ආසාවෙන් හිටියා. ඉතින් එයා ඒකටත් ගොඩක් ආසයි කිව්වා. බලාගෙන ඉන්නකෝ. itu set. Oh ya? Sapatu ya. Cuci mama. Sapatu ya set. Pinggan set එක මානේ. කියන්න ගන්න. හිතා ගන්න බෑ. හරි. දෙන්න නම් හිතන්නේ මොකක්ද? හිතන්න ගන්න. හා. ඔය? බලමු අපි මොකද තියෙන්නේ කියලා. බරට තියෙන්නේ. කඩා තියෙනවා. දෙන්නේ නේ. ඕක අනිත් පැත්තේ නෑ. මේක අයින් කරන්න. Marane. සූම් කරලා. බර නෑ කියන්නේ. හිරු යනවා අවරටම කනවට සඳට පොළොවනි අඹරටම ඉදලන එලියක් වෙන්න තිබෙන තුරු ඔබේ ආලේ මට ඕනේ රැකගන්න ඔබේ ළඟට හැමදාම ඉඩ දෙන්න මට ආසයි අතල්ලන් ඔබේ මුවග සිපගන්න ඔබේ මුහුණ සිනාවෙන් හැමදාම පුරවන්න දුක දැනෙන විට නුඹට මට තොරණු ගයිස් ඉතින් ඔන්න ඕක තමයි නැන්දට දුන්න සර්ප්‍රයිස් එක. ඉතින් එයා දැනට පාවිච්චි කරේ normal phone එකක්. ඉතින් එයාට first time තමයි මේ විදිහට touch phone එකක් දුන්නේ. ඉතින් නංගි තමයි ඔන්න නැන්දට අරන් දුන්නේ. ඇත්තටම මං හිතනවා නංගි දුවක් විදිහට ගොඩාක් ඉස්සරහින් ඉන්නවා වගේම එයා ඇත්තටම හරිම ආදරණීය දුවෙක්. මොකද අපිට කරන්න පුළුවන් උපරිමයි අපි අපේ දෙමව්පියන්ට කරනවා කියලා කියන්නේ අපි හරිම සාර්ථකයි. ඒ වගේම තමයි ජීවිතේ කවදාවත් දරුවෙක් දෙමව්පියන්ව සතුටු කරනවා කියන තැනදී දෙපාරක් හිතන්න එපා. ඒක කරන්න. මොකද ඒක තමයි ජීවිතේ ඔයා ලබන ලොකුම සතුට සහ ජයග්‍රහණය. ඉතින් මේ සතුට ඇත්තටම
මට උනත් දකින්නකොට හරිම ආඩම්බරයි. මොකද මේ සතුට අපිට වචන වලින් සල්ලි වලින් ගන්න පුළුවන් සතුටක් නෙවෙයි. Tamanගේ අම්මා තාත්තව සතුටු කරනවා කියලා කියන්නේ. ඉතින් එහෙනම් මේ vlog එක බලන්න එකතු වෙච්ච ආදරණීය ඔයගොල්ලෝ හැමෝටම thank you so much. ආය අලුත් වීඩියෝ එකකින් අපි ඉක්මනින් මුණ ගැහෙමු. එතකන් හැමෝම ගොඩක් ආදරෙන් පරිස්සමින් සතුටින් ඉන්න. මමත් ආදරේ ඔයාලට. bye.